ඉතින් යාළුවනේ එකොමත් එක කාලෙක හරිම ලස්සන හරිම සුන්දර කැලේක හිටියා මිහිර කියලා මුවෙක් සහ බින්දි කියලා හාවෙක්. මේ දෙන්න තමයි ඒ කැලේ හිටපු හොඳම යාළුව දෙන්න. මිහිර කියන්නේ හරිම වේගවත් මුවෙක්. ටිකක් විතර ආඩම්බරයි යාගේ වේගය ගැන. හැබැයි බින්දි කියන්නේ පොඩි උනාට හරිම බුද්ධිමත්, හරිම කල්පනාකාරී හාවයක්. දවසක් මිහිර තමන්ගේ වේගය ගැන ලොකු කතා කියා දුවන් ගියා. බින්දි හැම වෙලාවෙම කිව්වා මිහිර වේගය විතරක් මදි. අපි හැම වෙලාවෙම හිතලා මතලා බුද්ධියෙන් වැඩ කරන්න ඕනේ කියලා. ඒත් මිහිර ඒ දේවල් එච්චර ගණන් ගත්තේ නැහැ. එයා හිතුවේ එයාගේ වේගය හැම දෙයකම ඇති කියලා. අන්න එතකොට තමයි දේ උනේ. වේගයෙන් දුවද්දි මිහිරට පැටලුණා බිම අටවල තිබුණු දඩයක්කාරයෙක්ගේ දලක. හප්පේ මිහිරට දැන් තේරුණා කරපු මෝඩකම. එයා දැලෙන් මිදෙන්න කොච්චර හැදුවත් බරි වුණා. හිර වෙලා ඉන්න අතරේ මිහිර දැක්කා දඩයක්කාරයා එයාලා ඉන්න පැත්තට ළඟ වෙනවා. මිහිර බයට ගැහෙන්න ගත්තා. ඒත් බින්දි කලබල වුණේ නැහැ. එයා මිහිරට කිව්වා බය වෙන්න එපා මිහිර, මම ඉන්නවා. මම ඔයාව බේර ගන්නම් කියලා. හරිම පොඩි වුණාට බින්දි හිතුවා ලොකු දෙයක්. එයාට එකපාරටම නියම අදහසක් ආවා. බින්දි ඉක්මනටම මිහිරගෙන් ටිකක් ඈතට දුවලා ගිහින් දඩයක්කාරයාට හොඳට ඇහෙන දුකෙන් අඬන විදිහක කෑ ගහන්න පටන් ගත්තා. එයා හයියෙන් කෑ ගැහුවා අනේ මොකක්ද මේ මගේ යාළුවට උනේ? ලොකු අනතුරක් වෙලා වගේ කියලා. බින්දිගේ සද්ද ඇහුණ ගමන් දඩයක්කාරයා හිතුවා මෙතන තවත් පොඩි සතෙක් ඉන්නවා. මට මේ හාව ලේසියෙන් අල්ලගෙන පස්සේ මුවාගෙන බලන්න පුළුවන් කියලා. ඒ අදහසින් දඩයක්කාරයා මිහිරව දාලා බින්දි ඉන්න පැත්තට ආවා. දැන් බින්දි කරන්නේ හරිම බුද්ධිමත් වැඩක්. එයා දඩයක්කාරයාව හොඳටම ව්‍යාකූල වෙන විදිහට එක පඳුරු අතරින් ගස් වටෙන් රවුමට දුවන්න ගත්තා. බින්දි ෂුවර් කරගත්ත දඩයක්කාරයා Taman පස්සෙන් එන බව. ඒ අතරේ හිර වෙලා හිටපු මිහිරට බින්දිගේ නියම සැලැස්ම තේරුණා. තමන්ගේ ජීවිතේ අනතුරේ දාලා හරි බින්දි Tamanට උදව් කරනවා කියලා මිහිරට තේරුණා. එයාට ලොකු ශක්තියක් ආවා. මිහිර බය නැතුව දැලට මුළු ශක්තියෙන්ම ගැහුවා. හප්පේ දැල කැඩුනා. මිහිර නිදහස් වුණා. මිහිර නිදහස් වුණ ගමන් වේගෙන් දුවගෙන ගිහින් බින්දි ළඟට ආවා. දඩයක්කාරයා බැලුවා මේ මුවා කොහෙන්ද ආවේ කියලා. දැන් මිහිරයි බින්දියයි දෙන්නම එකතු වෙලා හිටියා. මේ දෙන්නව පරදින්න බැරි බව තේරුම් ගත්ත දඩයක්කාරයා බයෙන්ම කැලෙන් පැනලා ගියා. මිහිරට හොඳටම තේරුණා එයාගේ වේගය විතරක් නෙවෙයි බින්දිගේ බුද්ධියත් හරිම වටිනා බව. එයාට කලින් කරපු ආඩම්බරය ගැන ලැජ්ජරිතුණා. එදා ඉඳන් මිහිර තවත් ආඩම්බර වුණේ නැහැ. එයා බින්දිගේ බුද්ධියට ගරු කළා. මේ යාළුව දෙන්න දිගටම සතුටින් ආරක්ෂිතව කැලේ ජීවත් වුණා. ආදර්ශය. ඉතින් පුංචි යාළුවනේ මේකෙන් අපිට තේරෙනවා බුද්ධියයි කරුණාවයි තමයි ඕනම බලයකට වඩා ලොකුම ශක්තිය වෙන්නේ කියලා. අනික හොඳම යාළුවෝ හැම වෙලාවෙම එකිනෙකාට උදව් කරනවා.